අර තියෙන භයානක හොල් මගලයක් මම ඊළඟ වෙයි 24 මිනිහ හදන්නේ අන්න අර කැලේ තනියම. ඉතින් මට තියෙන එකම බය තමයි මේ කැලේ ඇතුලේ හිටු දෙනක පණ පිටින් ඉන්න පුළුවන් වේවි කියන එක. ඉතින් මේ කැලේ පිටසක්වල අద్භූත එලි අමුතු දේවල් අමුතු ශබ්ද ගොඩක් ඇහෙනවා කියලා කට්ටිය කියනවා යාළුවනේ. අර පැත්තෙන් මහා වැස්සක් එනවා. අපි ඉතින් මේ ඒ කියන්නේ ඉතර වඩුවන් අරන් ගායිස් අපි ඉතින් කැලේ ඇතුළට යන්න හැදුවේ මේ ඒ කියන්නේ අපිට යන්න වෙන්නේ අර පැත්තෙන් තමයි. ඒ කියන්නේ අපි පාරවල් දෙකක් තියෙනවා අපිට යන්න. අපි අර පැත්තෙන් යන්න. එළියයි මේ පැත්තේ අඳුරු පැත්තෙන්. අඳුරු පැත්තෙන් යන්න අපි. මාත් එක ඉතින් මගේ යාළුවෙක් ටික ඉන්නවා. එයා රස්නික. පරිස්සම් ගන්න. උඩහට යන්නේ. ගයිස් මේ තනිකර කන්දක් තියෙන්නේ. හරිද මේ තනිකර කන්දක් මේක. කන්දක් බඩ ගන්න තමයි ඉතින් අද තියෙන්නේ. ඔක්කොම අද්දක් යවනවද? ඔක්කොම. ගයිස් ඉතින් මේ ආපු වෙලාවෙ ඉඳන් අපිට සද්ද එනවා හරිද මේ මොකක්ද මේකෙත් එක එක සද්ද එනවා හරිද අපිට මේ ආපු වෙලේ ඉඳන්ම සද්ද එනවා ඒ බෝතය ඇතුලේ තියන අම්මට දෙන්න එහෙම බලන්න මම ඔයාලට අංකල්ලා වෙන්නම් නම් ඒක එතෙන්ට යන්න බෑ ගලා තියෙන බා යන්න එතෙන්ට යන්න මාරු මොකද පේනවද දැන් අන්න අතර තියෙන එක අර ඉස්සරහා තියෙන ටික අපිට ගායිස් ඒක බලවලින් වෙලා නැහැ අපිට මේ ඉක්මනට අපිට තැනක් හොයාගන්න තියෙනවා. ඉතින් ටාස්ක් එක තමයි අපි තැනක් හොයාගන්න එක. කොටුවල. තනියර කටු වෙලා තියෙන මෙන්න ඕගොල්ලෝ පේනවා ඇති. මොකක්ද මේ හැටෙන්ද? උඩන් යන්නේ. කොහෙන්ද බන්නේ අපි යන්නේ? අර පැත්තේ යමු බලන්න. මට වෙලා තියෙන බලාගෙන ඉන්න. පොළොව තෙතයි. ගාසිනේ පොළොව පාට තෙතයි. මොකද මේ වැස්ස. කොහොමද තියන්නේ? ඉන්න. එම්බලෙද මම. එම්බලෙ වනේ. ගයිස් වැස්සක් වෙනවා. කොමාර අපිට ඉන්න තැනක් හොයාගන්න ඕනේ. ඉතින් අපි ටාස්ක් 1 තමයි ඉන්න තැනක් හොයාගන්න එක. ඉතින් අපිට ටාස්ක් 5ක් තියෙනවා ගයිස්. මේ කොණ්ඩ ගස්ද? අම්මට උඩ. නේද? මේ ගිඹල පොඩලම. මෙන්න කේස් ගස්. ගයිස් මෙන්න. මේ කිස් ගස් තියෙනවා හරිද මේ? ඒ කියන්නේ මේ කිස් ගස් තියෙන්නේ කැලේට. ගොඩක් කිස් ගස් තියෙනවා. ගයිස් මේ අපිට ටාස්ක් පහක් තියෙනවා හරිද මේ? පළවෙනි එක තමයි අපි මේ ඒ කියන්නේ අපි කැලේ ඇතුලේ ඉන්න දණක් හොයාගන්න එක. මේ දෙවෙනි එක තමයි අපි දැන් ගොඩක් බඩගින්න ඉන්නේ අපි දැන් පැයක් විතර ඉස්සරහට ආවා. මේ ඉතින් අපි දැන් මේ අපි කන්න හදාගෙන තමයි දෙවෙනි ටාස්ක් එක. තුන්වෙනි එක ඒ කියන්නේ ලස්සන තැන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැකලා නැති තැන් තියෙනවානේ. ඒ වගේ ඒවා. ඒක තමයි ටාස්ක් 4 තමයි අන්තිම එක තමයි චාලි කරන එක. ඉතින් බලන් ඉන්න ඔයාලා අපිට ඉස්සරහට මොනවද වෙයිද දන්නේ නැහැ. මෙන්න තීන්ත පොතේ. මෙන්න. මේ බා තීන්ත වෙන්ද මෙහෙට. මොනයි වර්ගේ? ලෝ පෙන්නේ.
ඉන්න බම් මේ මෙතෙන්ද නේද මෙතන අතන යන්න අපිට පාරක් හදන්න ගයිස් පාරක්වත් නැහැ නේද මොකක්ද මේ ඔව් බං පට්ට බය හැලි යාර ගානේ මොකක් හරි ඇඳලාද මේ අම්මට කිරි ඒ වගේ තියෙනනේ බං පොඩ්ඩක් අර මොකක් හරි ඇඳලා වගේ ඇඳලාද බං ඉන්නේ මෙතන කොලයක් අර කොලයක් තියෙනවා ඒක දිය වෙලා බං දිය වෙලා ගිහින්නේ අර සද්දයක් එනවා කලෙන් තමයි ගායිස් අපි මේ ඔයගොල්ලන්ට වෙන දේ කොච්චර අපි ආපු පැත්තෙන් නෙමෙයි අනිත් පැත්තෙන් එන්නේ අපි ආපු පැත්ත තමයි අර පැත්ත හරිද මේ පැත්තෙන් තමයි අපිට සද්ද ඇහෙන්නේ මේ ඒ කියන්නේ තනි මේ පල්ලමක් තියෙන මේ පැත්තට ගිම්මල අර ගුණා අර මේ ඔව් මෙන්න මෙතන ගායිස් මේ මෙන්න මෙහෙම එකක් තියෙනවා හරිද ඒක නිකන් දන ලකුණක් වගේ කරනට පේන ඇති මේ මෙතන කොලක් ඉරලා දානවා යාර තියන් මේකේ ඉන්න සත්තු මොකද වල්ලූර බං වල්ලු ගයිස් අපිට කියන්න බැරිත් දෙයක් තමයි වල්ලූර ඉතින් මේ වල්ලූර සෑහෙන්න ඉන්නවා කියලා මේ කියන මේ කට්ටිය ඉතින් වල්ලූරට අතන තියෙනවද අම්මට උඩින් අතු බලන්න මේ උඹ කකුල ගත්ත ගමන් අර තින්ත මේකේ තිබ්බයි නේද බං අර මෙන්න. තින්න එකේ ඒක නෙමෙයි ඒ අර මේ ඉසි જાතිය මන්ත One hour later. තියාලුනේ අපිට වෙන්න පුළුවන් භයානක දේ තමයි වල්ලූරෝ. ඉතින් මේ කැලේ වරුල සෑහෙන්න ඉන්න කියලා කට්ටිය කියනවා. ගුල් එහෙමට වෙලා තිය අනිවාර්යෙන්ම. ගයිස් අපි පැයක් විතර ඉස්සරහට ආවා. අපි ඉතින් ආවට තාම අපිට තැනක් නම් හම්බුන්නේ නැහැ තාම. මේ ගස් එහෙම කඩා වැටලා තියෙන්නේ. අර තියනවා අම්මට කියනවා අර වල්ලූරට මේ මෙතනක් තියෙනවා ගයිස් මෙන්න මෙතන ගයිස් හැමතැනම වලවල් හරිද මේ ඒ කියන්නේ මේ කැලේ වල්ලූරු අනිවාර්යෙන් ඇති වල්ලූරු හින්දා තමයි මේ වගේ වලවල් තියෙන්නේ ඒ අර කළු පාට මේක මේ හැටි පොඩ්ඩක් ගිනවන උඩ උඩට යන්න බලන්න මේ මෙන්න මෙතන ගයිස් මෙන්න මෙතන මේ ඔව් ඉතේව තියෙන්න පුළුවන් මෙන්න මෙතන තනිකර වල්ලූරු මේ ගුලක් තියෙන්නේ මං හිතන්නේ වල්ලූරු නෙමෙයි ඉතේව හරි වල්ලූරු හරි තමයි ඒක තනි ඕපන් ඒරියා එකක් ඔය ඉස්සරහට දාලුනේ ගයිස් ඉතින් අපිට තැනක් හම්බුණා කොහොම හරි අපි හිතුවා මෙතන අපිට මේ සේෆ්ටි තැනක් ඉන්න හොයින්ද අපි හිතුවා අපිට මෙතන හොඳයි කියලා මේ ඒ කියන්නේ මෙතන මේ තනි ඕපන් ඒරියා එකක් පේනවා ඇති ඔයගොල්ලන්ට මේ ඉතින් දැන් අපි මෙතන දැන් අපි මෙතන හදා ගන්න ඕනේ අපි ඉන්න තැන ඉතින් අපි දැන් මේක බිමට දාගන්න හදන්නේ දැන් මේ ඉතින් අපි දාගමු නම් දමාරිය udah digasan oleh guys ඉතින් අපි මේ තැන නම් හදාගත්තා කොහොම හරි දැන් ඉතින් අපිට තියෙන්නේ මේ කොහොම හරි දැන් අපි මෙතන බෑග් ටික තියාගන්න ඕනේ. ඒ කියන්නේ බලන් ඉන්න ඉස්සරහට මොනවද දන්නේ නැහැ. එහෙනම් දැන් අපි තියෙන්නේ මේ අරුඹල
ගයිස් මෙන්න සරුංගලයක් තියෙනවා. ඉරව හින්දා පේන්නේ දන්නේ කැමරාවට. අර තියෙන උතන උඩින්. කැමරාවට පේනවද දන්නේ නැහැ. අන්න අතන ගිහලා පෙන්නන බල. එතන ගන්න. ගයිස් ඉතින් මේ සරුංගල් කාලේ ඔයාලා සරුංගල යවන කෙනා හරි කමෙන්ට් එකක් දාන්න. මේ ඕගොල්ලන්ට පේන්නේ නැති ඔන්න උතන තමයි මේ සරුංගලේ තියෙන්නේ. ඉරව හින්දා ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. ඉතින් බලන් ඉන්න අපිට ඉස්සරහට මොනවා වෙයිද දන්නේ. ගයිස් ඉතින් මේ අපි ලිප හදා ගන්න ඕනේ දැන්. ඉතින් අපි තාක්ස් 2 කරන්න යන්නේ. මේ අපි දැන් ලිප හදාගෙන කන්න යන්නේ. අපි මේ චාලි කරන්න ගෙන පොත. ඔව්. මේ පොත ආච්චි බෑග්. මේ බෑග් එකේ ඇත්තේ. අපි මොතර බෝතලයක් ගෙන ආවා. පොළොව දෙත හින්දා මේ අපිට මේ අමාරුයි මේ උඩ හොදලා අයින් කරා. අඩෝ සෙට් වෙන්න අනේ මේක දාගත්තා හරි. අල්ලගන්න මණ්ඩ. ගයිස් ඉතින් ඔයාලට පේනද මේක තැම්බෙනවා හොඳට. වතුර අරන් ගන්න. වතුර ආවි හොඳට. පේනවනේ වතුර දිව. පොළොව දෙත හින්දා අපි මේ පොළොව දෙත හින්දා මේ ලිපපත්තු කරන්න බෑ ගයිස්. මේකෙන්ද තමයි අපි මේ කරේ. ඔන්න ඔය විදිහට තමයි අපි ඉන්න තැන තියෙන්නේ. තාම තැම්බෙන ගමන් ගයිස් ඔන්න විදිහට අපි මේ දැන් මේක හදා ගන්න හදන්නේ. ඉතින් ලොකෝ දැක්කා දැම්ම. මధుරන්නේ මේක. Thank you. අමුතු පාඩක් තියෙනවා. ගෙදර හදන්නේ කළුයි වැඩිම. අඩෝ හීරෙනවා යකෝ. ගයිස් ඉතින් මේ අපි හදාගත්තා. මේ ඕගොල්ලන්ට පේන්නේ නැති ඉතින් එච්චර ගෙදර හදනවා වගේ එච්චරම් හරි නෑ. අපි එහෙනම් කමු. හොඳයි. නෙමෙයි. මේ වෙලාවට හැටියට නම් වටින්නේ. අපි මේ කෑම කාලේ ඉවරයි. ඉතින් අපේ මේ දෙවෙනි ටාස්ක් එක කම්ප්ලීට්. ඉතින් අපි දැන් තුන්වෙනි ටාස්ක් එක කොහෙද තියලා? ඉතින් තුන්වෙනි ටාස්ක් එකක් තියෙන මේ ඒක තමයි guys මේ අර ලස්සන තැනක් ඒ කියන්නේ අමුතු තැන් හොයාගන්න එක. ඉතින් අපි යන්නේ දැන් ඒකට. දෙකක් තුනක් විතර බලාපොරොත්තු වෙන දෙන්න. අමුතු තැන් තුනක් විතර තියෙන guys. බලන් ඉන්න අපිට ඉස්සරහට මොනවද ගන්න. guys අපි මේ ටික දුරක් ඉස්සරහට ආවා. අර පැත්තේ යන්නේ ලේසිද බං? මේ පැත්තේ යමන් බලන්න. මේ පැත්තේ මේ පැත්තේ යන්නේ ලේසිද බං? පොඩ්ඩක් මේ වලවල් වල නටනවා. කියන්නේ මේ හරිද guys මේ
ඉස්සෑව තමයි මේ හාරලා තියෙන්නේ මෙතනත් හාරලා. හැමතැනම ගහරලා. ගස් කපලා guys. මෙන්න ඕපන් වගේ මේ හරිය. තනිකර ඕපන් මේ ඕපන් ඒරියා එක අප්පන් තනිකර. මේ යන්නේ. මේ යන්නේ. ඉතර පාරක් අදියක් තියෙනවා. මම ඔයාලට දෙන්නම් කලින් කොහොමද? මෙන්න මේ යන්නේ. තනි පාරක් අදියක් තියෙනවා මේ. අද මේ හරිය අපි පැත්තට වල වෙනවා. ආපතර ඒ කියන්නේ මේ තනිතලා මේ guys කන්ද උඩ මේ තනිතලාවක් වගේ තියෙන විතර. ඒ කියන්නේ අමුතර මෙහිම බලන්න මේ පැත්තට නැත්නම් අල්ලේට යනවා. මෙන්න මෙතන වල්ලූරු බං ඉඳලා ඉන්නේ මේ ඔය වල්ලූරු මෙතන මේ හරිය කොහොමද? ඔව් මෙතන වලවල් මෙතන ඒක ඇතුළටම ගයිස් මේ මෙතනත් මේ ඇතුළටම තියෙන එතනත් ඒව තමයි අනිවාර්යෙන් ඉන්නවා නැත්තේ. වල්ලුව ඒ වගේ වලවල් හාර නැහැ නේ බං. උනෙන් දැන් මේ හරිය යන්නේ. අතන අර තියෙන එතනද? එතනනේ. ඒ වගේ අපි දැක්කේ. මේ අමාරු මේ ගමේ ගල් වැල් එක. ඒ කියන්නේ මේ අපි මේ ඉතිල තමයි මේක කරන්න ඉතින් මේ අපිට අමාරුනේ. මෙතනනේ මෙතන උන්න පැඩලිලා කටුවල් බටු කිව්වයි මේ මෙන්න මෙතන තමයි ගාස් ඉතින් තැන මෙන්න එක තැන. ඒ තමයි පොඩ්ඩ මෙතන මීට වැඩි ලස්සන තැනක් තියෙනවා. ඒ කියන්නේ මෙතන පොඩ්ඩ අමුතුයි වගේ යට තනිකර ගුහාවල් තියෙන්නේ. හොඳයි. හරිද මේ යට තනිකර ගුහාවක් තියෙන්නේ. ඉතින් මේ තමයි තැන වැට්ටොත් ඉතින් මේ ඉවරයි. මේ යට ගුහාවක් තියෙනවලු. අපිට එතනට යන්න බෑ. අපිට යන්න පාරක් නැහැ. ඒ ගලෙන් බහලා තමයි ගියොත් යන්න වෙන්නේ. මේ ගහින් වල අවදානම් බං ඒක. ඔව්. ගහලත් තෙත්තලත් ඕනේ. අපි ඉස්සරහට යමු බලන්න. ඉතින් යන්නේ. එතන යමු. ඉස්සුණා. ඉන්න විසන බලාගෙන වරින් හොඳයි. විසුත් ඉවර. විසුත් ඉවර. අර සද්ද ආයි යනවා. අම්මට ඕනේ බා. අර මේක නේ. මගේ කන්නේ. ඒ. සද්දයක් වගේ හැන්නේ. අපිට ඒ සද්ද දැන් 4 වෙනි දාඩත් ඇහුණා ඉතින්. මේ තනි ගල් ඒ කියන්නේ මේ කැලේ මං කියන්නේ ගල් වලින්ම බං මේ හැදිලා තියෙන කැලේම ගල් තනිකර ගලක් තියෙන මේ කැලේ. මොන ගෙවල්ද අපි තනි මතකේ ඉන්නේ. ඔලෙක් තන කවුරුත් ඉස්සරහට ඉන්නේ ගායි. ඉතින් බයින්න මම ඉතින් බෑන්නේ. උඩින් බල මම මෙතනින් බහලා ඉන්නේ. මෙතන කටු ගහක් තියෙනවා අල්ලගන්න තරක් නැහැ මෙතන. වැට්ටුත් ඉවර. කටු වෙන්න. නයිස් නේ හොඳයි. මෙතන කටු හැමතැන මේ වගේ කටු ගස් සේන ගොඩක් තියෙනවා. හරිද? එන්න තියෙන ඉවරයි. 20 කටු జాතියක් කිව්වා. කමි කිනා අපි. හරි සමහර guys මෙතන තමයි ඉතින් අනිත් තැන මෙන්න හොදේ හරිම ලස්සනයි ඉතින් පට්ටයි මෙතන මෙතනත් අර වගේ තමයි ලිස්සුවත් ඉවරයි මේ කදුරු ගස් ගල් වලම හැදෙනවා අම්මඩ දිරාතන ඌතන ඊ උඩි දාන්නේ උඩි දා මැට්ටේ
ඈ මොකද්ද guys රශ්මිකට මොකක් හරි පේනවලු මොකද්ද පේන්නේ ගලන් අර අම්මඩ කොළ පොඩි කරගෙන යන සද්දයක් එනවා. guys ඉතින් ආපිලා ඉඳන් අපිට සද්ද එනවා හරිද කොළ පොඩි දැන් මෙයාට අඩි සද්දෙකුත් ඇහිලා මට ඒක ඇහුන්නේ නැහැ මෙන්න මෙතන තමයි guys අනිත් තැන නොතන තමයි අනිත් තැන හරි පාට ලස්සනයි මෙතන මෙතන වැට්ටොත් ඉතින් ඉවරයි අර තැනට වැඩිය මෙතන මේ තමයි ඉතින් කැලේ අන්තිමට තියෙන ගල වැට්ටොත් ඉතින් ඉවරයි අර වැට්ටුත් කැලේ යන්නේ වටේම කැලේ තියෙන්නේ අපි යම් බලන්න දැන් අනිත් තැන ඉතින් guys දැන් අපි ලස්සන තැන් දෙයක් හොයාගත්තා ඉතින් මේ තව එකක් තියෙනවලු ආයතන යනවා තව එකක් තියෙනවලු අපි යමු බලන්න ඒකට ඊට වැඩි හොද වෙන්න පුළුවන් දැන් guys හරියටම හවස 4:00යි අපි උදේ 11ට විතර නෑ 10ට විතර ආවේ දැන් 4:00 35 අද කායි කිව්වේ මෙන්න තමයි guys අනිත් තැන මෙන්න මෙතනත් අර වගේ තමයි ඒ කියන්නේ මේ තනිකර ගල් වල දින්නේ මේ වැට්ටොත් ඉවරයි ඉතින් එක ගලක් මේ තියෙන්නේ. ඔව් තනි ගල තමයි මුළු කැලේටම ගිහිල්ලා තින්නේ මේ උලක තියෙන සෑරටම අපි යමු guys ඉතින් අපේ තුන්වෙනි ටාස්ක් එක කම්ප්ලීට් ඉතින් මේ අපේ හතරවෙනි එක තමයි චාලි කරන එක අපි එහෙනම් යමු දැන් අපි හිටපු තැනට චාලි කරන්න යන්න ඕනේ දැන් මේ පැත්තේ යනවද? උඩන් යන්නේ guys ඉතින් අපි මේ ටික දුරක් ඉස්සරහට ආවා අපි ඉතින් ආයි ආපු පැත්තටම යන්නේ මේ පෙරම යන්නේ තුන්වෙනි හතරවෙනි ටාස්ක් එක කරන්න මේ චාලි කරන එක කොහෙන්ද? දහය මේ ඔය මෙලි කැලේම කියන්නේ එකම තනි එක වගේමයි කටු දැන් එහෙම යනවද අතනින් යනවා बार काट गया हेड काट गया कभी आप तीन मार අස්සේ නැතිද? अच्छे कर ये एक है अच्छे ने बार उड़ती उड़े कौन सी ඒ ගහම වෙලා ගියා. අම්මට උඩ මේ බලන්න මේ මෙතන ඒ ගස් දෙකක් ඕනේ guys මෙන්න හරිද මේ මුළු කන්දේටම කන්දේම කටු තියෙන්නේ තනිකර. ඔයගොල්ලන්ට පේනවා ඇති මුළු ගහේම කටු තියෙන්නේ මේ වයිට් කටු එහෙම තියෙනවා. කොලයක් ගන්න මෙන්න නේ අත් එක්කට ඔයගොල්ලෝ මේ ගහ දන්නව නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. ගහේ නම. ඔව් ගහේ නම අනිවාර්යෙන් කමෙන්ට් කරන් යන්න. ඉතින් මේ හිටපු තැනට යන්න. මෙතන හිටපු තැනට. චාලි කරන්න බෑ. එම උඩින් යන්න. අඩෝ. මේ බලන්න. ඒ දිදිබ්බද බං? බා. තීන්ත බං. අම්මා මේ මෙහි බිම හිටන් තීන්ත. තීන්තද බං මේ? තීන්ත තාරෝ ඔය තියෙන කප් එක තීන්ත කප් එක. දෙංගු පණුත් කියලා. ඉදි කරන්නේ. කවුද මේ කෙලෙට මේ? ගොඩක් කල් හොඳේ මේ. ඒ කියන්නේ මේ
තින්තා ඊයේ අද නම් මෙහෙම ඇලෙන්නේ නැහැ මේකට. ඇල්ලලා තියෙන්නේ නැහැ. මේ කප් එකේ රැඳිලා තියෙන්නේ. ඔව් තියෙනනේ. ගායිස් තව ටික දුර තියෙනවා අපි මේ. අපි හිටපු තැනට යන්න. බලන් ඉන්න හරියද ඉස්සරහට අපි මොනවද ගන්න. ගායිස් ඉතින් අපිට තියෙන දැන් 4 වෙනි ටාස්ක් එක චාලි එක්ස්පෙරිමන්ට් එක. ටික අපි එනවා දැන් කියමු. චාලි ඔයා මෙතන ඉන්නවද? හෙල්ලෙන පොඩ්ඩක්. චාලි ඔයා මෙතන ඉන්නවද? නෝ. ඒ සීරියස්ලි නෝ. පැන්සලත් බැලන්ස් ඈ. ඔව් පැන්සල් බැලන්ස්. චාලි ඔයා මෙතන ඉන්නවද? ඔන්න යූස් පැත්තට යන්නකෝ. සීරියස්ලි ඈ. චාලි අපිට ඔයාලට සමාව දෙන්න බැරිද? අඩෝ හිරාවට මේක නවත්තමු බා. නවත්තමුනේ. නවත්තමු. මුලි වෙලා හිටද? ගායිස් මේක නම් සීරියස්ලි හොඳේ. මේ ඒ කියන්නේ ගානට කරපුණා වන්නේ. ගායිස් ඉතින් අපි දැන් අපේ 4 වෙනි ටාස්ක් ඔක්කොම කම්ප්ලීට් ඉතින් මේ අපිට ඉතින් රෑ ඉන්න වෙන්නේ නැහැ ගායිස් කියන්න දුකයි. අර පැත්තෙන් මහා වැස්සක් එනවා. අපි ඉතින් මේ ඒ කියන්නේ ඉතර වඩුවන් අරන් ආවෙත් මේ ටී විතර අපි ගෙනාවේ. ඉතින් මේ ඔයගොල්ලන්ට බේන ඉතින් හොඳට වැස්සක් එනවා. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක හම්බ වෙමු. එහෙනම් මම විදුවා.